ආයුබෝවන් හංසි ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ හදිසි බඩගින්නක් ආවහම ඉක්මනින් හදාගන්න පුළුවන් බත් එකක්. එළවලු මොකුත් නැතුව වුණත් මේ බත් එක කන්න පුළුවන්. මේක හරිම රසවත් බත් එකක්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ බත් එක හදාගන්නේ කියලා. බත් එක හදන්න මම මේ දේවල් ටික තමයි අරගත්තේ. සුදු ලූණු ගෙඩියක්, රට ලූණු ගෙඩියක්, රම්පේ කරපිංචා, ඒ වගේම පොඩි කැරට් ගෙඩියක් අරන් තියෙනවා. ලීක්ස් කෑල්ලකුයි, මාළු මිරිස් කරලකුයි. මුලින්ම මේ දේවල් සේරම ටික පොඩියට කපා ගන්න ඕනේ. මම මේ විදියට අවශ්‍ය සේරම දේවල් ටික පොඩියට කපලා ලෑස්ති කරගත්තා. දැන් ඉතින් බත් එක හදාගන්න තමයි තියෙන්නේ. එහෙනම් බලමු මම කොහොමද මේ බත් එක හදාගත්තේ කියලා. මේ විදියට භාජනයක් ලිපේ තියලා මම මුලින්ම පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි කපාගත්ත සුදු ලූණු ටික එකතු කරගන්න ඕනේ. එකතු කරලා ඒ ටික හොඳට රන්වන් පාට වෙනකන් තෙලේ බැද ගන්න ඕනේ. සුදු ලූණු ටික රන්වන් පාට වෙනකන් තෙලේ බැදුනට පස්සේ අපි පොඩියට කපාගත්ත ලූණු ටිකත් එකතු කරලා හොඳට රන්වන් පාට වෙනකන් තෙලේ බැද ගන්න ඕනේ. දැන් ලූණු ටිකත් හොඳට පැදිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම පොඩියට කපාගත්ත කැරට්, මාළු මිරිස්, රම්පේ කරපිංචා, ඒ වගේම පොඩි කුරුඳු කෑල්ලක් එකතු කරගන්නවා. මේ දේවල් ටිකත් හොඳට තෙම්පර අඩු කරගන්න ඕනි. මේ වෙලාවේදී මම එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකක්, කහ කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, ඒ වගේම රස අණුව ලුණු සහ සීනි ටිකක් එකතු කරගන්නවා. මේ දේවල් ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනි. ඊට පස්සේ මම මේකට එකතු කරනවා සෝයා සෝස් ටිකක් සහ තක්කාලි සෝස් ටිකක්. ඒ දේවල් ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගත්තට පස්සේ මම අපේ බත් ටික එකතු කරගන්නවා. බත් ටිකත් එකතු කරලා ටිකක් කවලම් කරලා අන්තිමටම තමයි මම පොඩියට කපාගත්ත ලීක්ස් ටික එකතු කරගන්නේ. මම දැන් බත් එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් ඉතින් හදිසි බඩගින්නක් ආපු වෙලාවට, ඒ වගේම උයන්න කම්මැලි හිතුන වෙලාවට වගේ මේ බත් එක try කරලා බලන්නකෝ. හරිම රසයි. එළවලු මුකුත් ඕනේ නැහැ. බත් එක විතරක් කන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් අදට ගිහින් එන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.